හරිද? සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙනවා. මේ පැත්තේ තියෙනවා වෙනම එකතු කර ගන්නවා. මෙතන තියෙනවා 2x ධන y සමානයි මේ දෙක වෙනම එකතු කර ගන්නවා. 5 ධන 3. දැන් අයින් වෙන්නේ නැහැ කියලා හොඳටම පේනවා. මේ x උයි මේ 2x උයි එකතු වුණාම 3x වෙනවා. මේ y එකතු වුණාම ධන 2y වෙනවා. සමානයි 5යි 3යි කියන 8යි. එතකොට තේරෙනවා අලුත් සමීකරණයක් හැදුනා ඇරෙන්න මෙයා තනියුනේ නැහැ කියන එක. කවුරු හරි පදයක් තනියුනේ නැහැ. එතකොට අපි ඒක අයින් කරලා දාලා අපි දැන් කරලා බලනවා මේක අඩු කරනවා. මේ එකෙන් අඩු කරනවා 2. එක සමීකරණය දෙවෙනි සමීකරණය අඩු කරනවා. x ධන y හැම වෙලාවෙම අඩු කරද්දී ඍණ දාගෙන වරහණක් දාලා ඊටු ටික ලියා ගන්න. 2x ධන y සමානයි 5 පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කරේ. එතකොට පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කරද්දී කවදාවත් දෙවෙනි එකේ පද ඉස්සරලා ලියන්නේ නැහැ. මෙහෙම ලියන්නේ නැහැ. පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කරනවා නම් ඉස්සරලා ලියන්නේ අපි පළවෙනි එකේ පද. මේ එකේ පද තමයි ලියන්නේ. 5 ඍණ 3. එතකොට x ධන y ඍණ 2x ඍණ y සමානයි 5න් 3ක් අඩු වුණාම 2යි. මේ දැන් බලන්න මේ x උයි මේ ඍණ 2x උයි එකතු වුණාම මොකද වෙන්නේ? වැඩි එකේ ලකුණු. ඍණ වැඩි එක 2x නේ. කීයක් වැඩිද? එකක් වැඩි. දැන් මෙන්න මේ දෙන්න එකතු වුණොත් මොකද වෙන්නේ? මේ දෙන්නට මේ දෙන්න කැපිට යනවා. ඇයි මෙයා ධනවයි මෙයා ඍණවයි. එතකොට ධනවයි ඍණවයි අඩු වුණාම එතන ආයේ පදයක් නැහැ. මෙතන තියෙන්නේ 2. අපි දන්නවා උක්ත කරන පදය හැම වෙලාවෙම ධන වෙන්න ඕනේ. ඒ හින්දා අපි මෙයාව බෙදනවා ඍණ එකෙන්. මේකට මේක කැපෙනවා. ඍණ ඍණෙන් බෙදුවාම ධන. මේ ඍණ ඍණෙන් බෙදුවාම ධන. ධන ධනෙන් බෙදුවාම ධන. ධන ඍණෙන් බෙදුවත් ඍණ. ඍණ ධනෙන් බෙදුවත් ඍණ. ඔන්න ඕවා මතක තියෙන්න ඕනේ දැන්. විභාගෙට මාස 4ක් තියෙනවා. ඕවා මතක වෙන වැඩ නැහැ. එතකොට මෙතන ධන වෙනවා x ධන වෙනවා. මෙයා මොකද වෙන්නේ? ධන ඍණෙන් බෙදෙනවා. ඍණ 2ක් වෙනවා. x සමානයි ඍණ 2යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි y හොයාගන්නේ කොහොමද දැන්? y හොයාගන්නේ දැන් මෙතන තියෙන සමීකරණ දෙකක්. අපි එක පදයක් දන්නවා. අනිත් පදේ හොයාගන්න තියෙන්නේ මේකද සමීකරණයක් නෙමෙයි. සහසම්බන්ධයක් මේවා